ඇනි බලන්න කැමති හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ Attack on Titan Season 2 තුන්වෙනි පාර්ට් එක ගැන. ඉතින් දෙවෙනි පාර්ට් එක බලුව ඔයාලට මතක ඇති. Arm Titan එරන්වයි එමේවයි අරගෙන Skull Regiment එකෙන් ඇතර ගියා. ඒ වුණාට එවින් ඇතුළු Skull team එකයි military police එකයි මෙන්න මේ වෙලාවේ එරන්ව බේර ගන්න එයාලගේ පස්සේ මෙයන්ට පිටත් වෙනවා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මෙන්න මේ වෙලාවේ හංජි කණීගේ ගමට යන්න හදනවා. ඉතින් මෙයා ගමට යන්නේ වෙන මොකටද මේ කණීගේ ගෙදර හිර වෙලා ඉන්න Titan හරියට කණීගේ අම්මා වගේ කියපු නිසා මේ ගැන වාර්තා කරන්න. මෙන්න මේ වෙලාවේ මෙතන ඉන්න කෙනෙක් කියනවා හංජිට අමාරු නිසා මෙයා ඒ ගැන බලා ගන්නම් කියලා. ඉතින් මෙයා කණීගේ ගමට පිටත් වෙලා යනවා. එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා එර්වින් එක මේ රෙජිමන්ට් තුනේම කට්ටිය එරන්ව බේර ගන්න පිටත් වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මෙන්න මේ වෙලාවේ එරන් එයාගේ අත් දෙකක් නැතුව ගහක් උඩට වෙලා ඉන්නවා. හැබැයි එරන් කියන්නේ ටයිටන් කෙනෙක් නිසා එයාගේ අත් දෙක ටිකෙන් ටික ආපහු වැඩෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේ එරන් දකින්නවා රයිනයි බර්ට්ලු ඉන්නවා. ඉතින් එරන් මේ වෙලාවේ එයාගේ අත හපාගෙන ටයිටන් කෙනෙක් කියලා මෙතනින් බේරලා යන්න හදනකොටම එමිය මේක නවත්තනවා. එමිය මේ වෙලාවේ එරන්ට කියනවා හදිසියවත් එයා ටයිටන් කෙනෙක් බවට පත් වුණොත් අනිවාර්යයෙන්ම මෙතනින් අනිත් ටයිටන්ලා එයාට පහර දෙන්න පුළුවන්. මොකද දැන්ටවත් මේ ගස්සට ටයිටන්ස්ලා විශාල ප්‍රමාණයක් මේගොල්ලෝ පල්ලෙහාට යනකම් බලාගෙන ඉන්නේ. රයිනා මෙන්න මේ වෙලාවේ එරන්ට සහ එමියට කියනවා එයාලත් එක්ක එයාලගේ හෝම් ටවුන් එකට යන්න එන්න කියලා. ඉතින් මේ හෝම් ටවුන් එකේ එයාලට පාඩුවේ ජීවත් වෙන්න පුළුවන් කියලා මේ වෙලාවේ කියනවා. ඒ වගේම රයිනා මේ වෙලාවේ කියනවා ඔය දෙන්න මෙතන ටයිටන්ස්ලා වෙලා මෙතනින් පැනලා යන්න උත්සාහ කරන එකම ඇත්තටම මෝඩ වැඩක් කියලා. මොකද මේ වටේටම ඉන්නේ ඇබ්ඩෝමල් ටයිටන්ස්ලා. ඉතින් මේ ටයිටන්ස්ලාට පුළුවන් මෙයාලා ට්‍රාන්ස්ෆෝම් වෙලා මෙතනින් දුවන්න හැදුවත් අල්ලගෙන විනාශ කරලා දාන්න. ඒත් එක්ක මේ මෙන්න මේ වෙලාවේ රයිනාෙන් අහනවා ඔයාලා අපිට මොකද්ද කරන්න යන්නේ වගේම ඔයාලා කොහේ ඉඳන් දාවේ මේ වගේ ප්‍රශ්න ටික. ඉතින් එරනුත් මෙන්න මේ වෙලාවේ රයිනාගෙන් ওই ප්‍රශ්නේම අහනවා. ඉතින් රයිනාෙන් අහනවා ඔයාලා කොහේ ඉඳන් දාවේ වගේම ඔයාලගේ ඊළඟ අරමුණ මොකද්ද කියලා. මේ වෙලාවේ එරන බේරගන්න එන ටීම් එකේ හනසුත් ඉන්නවා අපිට පෙන්නනවා. හනස් මේ වෙලාවේ මිකාස ළඟට ගිහිල්ලා කියනවා බය වෙන්න කිසිම දෙයක් නැහැ. එරන් කියලා කියන්නේ මම පොඩි කාලේ ඉඳන් දන්න කෙනෙක්. එයා කවදාවත් කාටවත් යටත් වෙන කෙනෙක් නෙමෙයි කියලා මෙන්න මේ වෙලාවේ කියනවා. ඉතින් මේ වෙලාවේ අපිට පෙන්නන රයිනා එරන්ට සහ එමියට කියනවා එයාලත් එක්ක එන්න යන්න කියලා. ඒ වගේම එයා කියනවා එහෙම ආවොත් ආයේ ටයිටන්ස්ලාගෙන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා මෙන්න මේ වෙලාවේ කියනවා. හැබැයි එමිය මේ වෙලාවේ තවත් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නන රයිනා මේ වෙලාවේ කියනවා එයාට ලයිෆ් දෙකක් ගත කරන එක සෑහෙන්න අමාරුයි කියලා. මෙන්න මේ වෙලාවේ එයා කියනවා එක වෙලාවක ස්කල් රෙජිමන්ට් එකේ සොල්දාදුවෙක් විදිහට තවත් වෙලාවක එයාලටම ද්‍රෝහි වුණ ආම් ටයිටන් විදිහට එයා ගත කරපු කාලය ඇත්තටම එයාට එපා වෙලා තියෙන්නේ කියලා. ඉතින් රයිනා මේ වෙලාවේ මතක් කරනවා එයා ටයිටන් කෙනෙක් කියලා වෝල් එක බිඳලා දැම්මන් පස්සේ එයාලා කැඩට් ටීම් එකට ජොයින් වෙලා එයාලගේ මෙයාළුවෙක් ටයිටන් කෙනෙක් අතින් විනාශ වෙනවා දැක්කහම එයාටම එයා කරපු වැරද්ද තේරුම් ගියා කියලා. ඒ වගේම බර්ට්ලුත් මේ වෙලාවේ එරන්ගෙන් සමාවිල් වෙනවා. මොකද කොලොසන් ටයිටන් වෙලා එයා මේ වෝල් මරියා බිඳලා දැම්මේ නැත්තම් එරන්ගේ අම්මා තාමත් ජීවත් වෙනවා කියලා මේ වෙලාවේ එරන්ගෙන් සමාවිල් වෙනවා. ඉතින් මේකට තරහ යන එරන් මේ වෙලාවේ මේ දෙන්නටම කියනවා එයාලට කවදා හරි අමතක නොවන වේදනාවක් දෙනවා කියලා. ඒත් එක්කම එමිය මෙන්න මේ වෙලාවේ මේ දෙන්නයින් අහනවා ඔයාලා බීස් ටයිටන් ගැන මොනවා හරි දන්නවද කියලා. මොකද මේ බීස් ටයිටන් එක තමයි අනිත් ටයිටන්ස්ලාත් ආවේ කියලා මෙන්න මේ වෙලාවේ මේ කියනවා. හැබැයි මේකට උත්තරයක් විදියට රයිනා කියන්නේ එයා බීස් ටයිටන් ගැන දන්නේ නැහැ කියලා. ඒත් එමිය හොඳටම දන්නවා රයිනා කියන්නේ බොරු කියලා. මෙන්න මේ වෙලාවේ එයාලා දකිනවා ඈත ඉඳන් ස්කාඩ් රෙජිමන්ට් එක මෙයාලා හොයාගෙන එනවා. ඒත් එක්කම එතනින් ඒ සීන් එක කට් කරලා මෙන්න මේ වෙලාව අපිට පෙන්නනවා කණීගේ ගමට ගියපු අය මෙන්න මේ වෙලාවේ මෙතන ඉන්න ටයිටන්ව පරීක්ෂා කරලා බලනවා. එතකොටම කෙනෙක් මෙන්න මේ වෙලාවේ කණීගේ අම්මගේ ෆොටෝ එකක් ගෙනල්ලා දෙනවා. ඉතින් මාබල් කියන කෙනා මෙන්න මේ වෙලාවේ මේ ෆොටෝ එකයි මේ ගෙදර ඉන්න ටයිටන්වයි පරීක්ෂා කරලා බලනකොට එයා තේරුම් ගන්නවා මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි කණීගේ අම්මා කියලා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා ආයෙත් අපිට පෙන්නනවා රයිනා සහ බර්ටල් මෙන්න මේ වෙලාවේ එමිය සහ එරන් එක්කගෙන එයාලගේ හෝම් ටවුන් එකට යන්න පිටත් වෙන්න හදන. මොකද ස්කාඩ් රෙජිමන්ට් එක වගේම අනිත් රෙජිමන්ට් මේ වෙලාවේ මෙතනට આવොත් අනිවාර්යයෙන්ම එයාලා දන්නවා එයාලා අහුවෙනවා කියලා. ඒත් එක්කම රයිනා මෙන්න මේ වෙලාවේ එමියට කියනවා එයාලත් එක්ක යන්න આવොත් අනිවාර්යයෙන්ම හිස්ටෝරියාව එයාලා ආරක්ෂා කරලා දෙන්න වගේම එයාලට කොහොම හරි ඇනිවත් මෙහින් අරන් යන්න ඕනි කියලා කියනවා. ඉතින් මේ කියපු දේත් එක්ක එමිය තීරණය කරනවා රයින්ලත් එක්ක යන්න. මොකද එයාට ඕනේ කොහොම හරි හිස්ටෝරියාව ආරක්ෂා කරන්න. ඒත් එක්කම බර්ටල් මේ වෙලාවේ කියනවා එයාලා කොහොම හරි අනිවත් අරගෙන මෙහින් යන්නේ කියලා. හැබැයි මේකට උත්තරයක් විදිහට රයිනා කියනවා දැනට ඒකට වෙලාව නෙමෙයි. එයාලා ඉක්මනට එයාලගේ ජීවිත බේරගෙන මෙහින් යන්න ඕනේ. පස්සේ ආවෙදින් ඇනිව අරන් යන් කියලා. ඉතින් රයිනා මේ වෙලාවේ ගිහිල්ලා එරන්ව ගන්න හදනකොට මේ වෙලාවේ එරන් රයිනාට පහර දෙනවා. හැබැයි රයිනා මේ වෙලාවේ එරන්ව කොහොම හරි යටත් කරගන්නවා. ඒත් එක්කම බර්ටල් මෙන්න මේ වෙලාවේ එමිය ළඟට ගිහිල්ලා එයාව අරන් යන්න හදනකොට එමිය මේ වෙලාවේ බර්ටල්ගෙන් අහනවා එයා කොහොමද මේ වගේ ටයිටන් කෙනෙක් වුනේ කියලා. ඉතින් බර්ටල් මේ වෙලාවේ එයාට උත්තරයක් විදිහට දෙනවා. ඔය ඇබ්නෝබල් ටයිටන් කෙනෙක් වෙලා ඉන්න කාලේ එයාලත් එක්ක ආපු තවත් යාළුවෙක් කාලා තමයි ඔයා මෙහෙම මිනිස්සෙක් විදිහට ට්‍රාන්ස්ෆෝම් වුනේ කියලා. ඉතින් මේ දෙත් එක්ක එමිය එයාලගෙන් සමාවිල් වෙනවා. ඒත් එක්කම මෙන්න මේ වෙලාවේ ස්කාඩ් රෙජිමන්ට් එක මෙයාලා ඉන්න තැනටම ඇවිත්. මෙන්න මේ නිසා රයිනායි බර්ටල්ුයි දෙන්න එමියයි එරන්වයි අරගෙන මේ වෙලාවේ මෙතනින් පිටත් වෙලා යනවා. මෙහෙම යන ගමන් එමිය හිතනවා අනිවාර්යෙන් මේ ස්කල් ටීම් එකත් එක්කම ක්‍රිස්ටත් මෙයාලව හොයාගෙන ඇවිදින් ඇති කියලා. මෙන්න මේ නිසා එමිය මේ වෙලාවේ බර්ටල්ට කියනවා එයා ගිහිලා හිස්ටෝරියාව එයාලත් එක්ක යන්න අරගෙන එන්නම් කියලා. මොකද එමියට බයයි හිස්ටෝරියාව කවුරු හරි එයාගේ රොයල්ටි එක වැරදි විදිහට ප්‍රයෝජනෙට ගනී කියලා. හැබැයි රයිනා මේ වෙලාවේ කියනවා එයාලගේ මිෂන් එක ඊට වඩා වැදගත්. ඒක නිසා ඉක්මනටම මෙතනින් යන් කියලා. එහෙම කිව්වත් එමිය මේ වෙලාවේ එයාට උන පරණ සිදුවීමක් කියනවා. ඉතින් අපිට පෙන්නනවා මේ වෙලාවේ එමිය කියන්නේ ඇත්තටම කාත් කවුරුත් නැති අනාථ කෙනෙක්. ඉතින් මේ අනාථ ළමයාව කවුද කෙනෙක් මේ වෙලාවේ එක්කගෙන ගිහිල්ලා එයාව පුටුවකින් දාලා යාඥා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ ටික කාලයක් මෙයාට යාඥා කරන්න වන්දනා කරන්න පටන් ගත්තන් පස්සේ මේක මේ රටේ හිටපු පොලිසිය ආරංචි වෙලා මෙන්න මේ වෙලාවේ එමියවත් අරන් ගොඩ ගන්නවා. ඉතින් මෙහෙම ගවර්න්මන්ට් එකට විරුද්ධව කට්ටියව මෙහෙවුවා කියලා තමයි එමියට මොනවද ඉන්ජෙක්ට් කරලා මේ රටට පිටුහල්
කරලා තියෙන්නේ කියලා මෙන්න මේ වෙලාවේ එමියා කියනවා. ඉතින් මේ ඉන්ජෙක්ට් කරන් පස්සේ තමයි මෙයා මෙහෙම ටයිටන් කෙනෙක් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි එමියා අවුරුදු ගාණක් තිස්සේ මෙහෙම ටයිටන් ෆෝම් එකේ ඉඳලා තියෙනවා. එයාට අහම්බෙන් වගේ තමයි රයිනගේ යාළුවා හම්බෙලා එයාව කාලා තියෙන්නේ. අන්න ඒ කාපු වෙලාව ඉඳන් තමයි මෙයා නියම මනුෂ්‍ය ස්වරූපයට ඇවිදින් තියෙන්නේ. ඉතින් මෙහෙම මනුෂ්‍ය ස්වරූපයට ආපු නිසා මෙයා තැන් තැන් වලින් බඩු හොරකම් කරලා තමයි ඉතිරි කාලේ ජීවත් වෙලා තියෙන්නේ. එක දවසක් මෙයා පල්ලියට යනකොට මෙයාට දැනගන්න හම්බෙලා තියෙනවා. එතන හිටපු දෙන්නෙක් කතා වෙනවා. රොයල් බ්ලඩ් තියෙන හිස්ටෝරියා කියන කෙනා වෙනත් නමකින් කැරෙක්ටර් ටීම් එකට බැඳිලා තියෙනවා කියලා. අන්න එදා ඉඳන් තමයි එයාට උන දේ හිස්ටෝරියාටත් දෙන්න දෙන්නේ නැතුව එයාව ආරක්ෂා කරනවා කියලා තමයි එමියත් මේ කැරෙක්ටර් ටීම් එකට බැඳිලා හැමදාමත් හිස්ටෝරියා ළඟින් ඉඳලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ අපිට පෙන්වනවා වර්තමානයේ එමිය බර්ට් වලට කරදර කරලා කියනවා එයාලා කොහොම හරි හිස්ටෝරියාවත් අරගෙන තමයි යන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ රයිනා කියනවා එයාලා නවතින්න නැතුව දිගටම යනවා. ඔයා එහෙනම් ගිහිල්ලා හිස්ටෝරියාව අරගෙන එන්න කියලා. මේත් එක්කම ස්කල් ටීම් එක මෙන්න මේ වෙලාවේ මෙයාලා හිටපු තැනටම එනවා. ඉතින් මෙයාලා දකිනවා ටයිටන්ස්ලා ගොඩක් අතරේ එමියත් මෙයාලා දිහා බලාගෙන ඉන්නවා. මෙන්න මේ වෙලාවේ අපිට පෙන්වනවා මේ ටයිටන්ස්ලාට පහර දෙන්න කියලා හිස්ටෝරියත් එයාගේ ඔඩියන් ජේර් භාවිතා කරලා එනවා. මෙන්න මේ වෙලාවේ එමියට පුළුවන් වෙනවා එයාගේ පැත්තට එන හිස්ටෝරියාව එයාගේ කට ඇතුළට දාගන්න. ඉතින් මෙහෙම කට ඇතුළට දාගෙන මෙන්න මේ වෙලාවේ ඉක්මනටම ගස් දිගේ එමිය හිස්ටෝරියාවත් අරගෙන රයින්ලා ඉන්න පැත්තට යනවා. ඉතින් මෙහෙම යනවත් එක්කම රයිනා මේ වෙලාවේ ආම් ටයිටන් බවට පරිවර්තනය වෙනවා. මේ ආම් ටයිටන් වෙලා මෙන්න මේ වෙලාවේ හයියෙන්ම රයිනා දුවන්න පටන් ගන්නවා. ඉතින් එමියටත් පුළුවන් වෙනවා මෙන්න මේ වෙලාවේ රයිනායි කරුවට නගින්න. ඉතින් මෙයාලා ඔක්කොම අරගෙන මෙන්න මේ වෙලාවේ ආම් ටයිටන් වේගෙන් දුවන ගමන් ඉන්නේ. ඉතින් මේ දේ දකින හන්ස් මේ වෙලාවේ අනිත් අයට කියන මොන දේ වුණත් කොහොම හරි කරලා එරන්වත් බේර ගන්න ඕනි කියලා. ඉතින් මේකට කොයිතරම් ජීවිත කැපුණත් කරන්න දෙයක් නැහැ කියලා මෙන්න මේ වෙලාවේ කියනවා. ඒත් එක්කම අර්වින් ඇතුළු කණ්ඩායමක් මෙන්න මේ වෙලාවේ ආම් ටයිටන් යනවා දැකලා එයාලයි පස්සෙන් යන්න පිටත් වෙනවා. මෙන්න මේ වෙලාවේ මිලිටරි පොලිසියට සිද්ධ වෙනවා ගස්සට හිටපු ඇබ්නෝමල් ටයිටන්ලත් එක තනියම සටන් කරන්න. ඒත් එක්කම අපිට පෙන්නනවා මෙන්න මේ වෙලාවේ ස්කාර් රෙජිමන්ට් එක එක දිගටම ආම් ටයිටන්ගේ පස්සෙන්ම පන්නනවා. ඒත් එක්කම මෙන්න මේ වෙලාව අපිට පෙන්නනවා එමිය එයාගේ කට ඇතුලෙන් හිස්ටෝරියාව එළියට ගන්නවා. ඉතින් එමියත් එයාගේ ටයිටන්ගෙන් එළියට ඇවිදින් මෙන්න මේ වෙලාවේ හිස්ටෝරියට කියනවා එයා රයිනායි බර්ට්ල් එක්ක එයාලා ජීවත් වෙන තැනට යන්න තීරණය කරා කියලා. අන්න ඒ නිසා එමිය කියනවා හිස්ටෝරියටත් එයාලත් එක්ක එන්න කියලා. එතකොට එයාට මේ වෝල් ඇතුලේ හිර වෙලා ජීවත් වෙනවට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. මේ වෙලාවේ බර්ට්ල් කල්පනා කරනවා ඇත්තටම එමියට එයාලා ඇත්ත කිව්වේ නෑ කියන එක. හැබැයි හිස්ටෝරියා මෙන්න මේ වෙලාවේ එමියට කියනවා එයා හොඳටම දන්නවා එයාව ආරක්ෂා කරගන්න විදිය. ඒ වගේම හිස්ටෝරියා කියනවා එයාලත් එක්ක එන්න බෑ කියලා. ඉතින් මේ දේ ඇහෙනවත් එක්කම එමියට ටිකක් අවුල් යනවා. මෙන්න මේ වෙලාව අපිට පෙන්නනවා සිහිය නැතුව හිටපු එරන් ඇහැරෙනවා. ඒත් එක්කම ස්කල් ටීම් එකට පුළුවන් වෙන ODM GR භාවිතා කරලා මෙන්න මේ වෙලාවේ ආම් ටයිටන් ළඟ ලං වෙන්න. ඉතින් මෙහෙම ලං වෙනවත් එක්කම ශනිකම ක්‍රියාත්මක වෙන මිකාසා මෙන්න මේ වෙලාවේ එමියගේ ටයිටන්ට පහරක් එල්ල කරනවා. ඉතින් දෙවෙනි පහර බර්ට්ල්ට එල්ල කරන්න යනකොටම මෙන්න මේ වෙලාවේ බර්ට්ල් රයිනාගේ බොඩි එක අස්සේ හැංගෙනවා. ඉතින් මිකාසා මෙන්න මේ වෙලාවේ එමියගේ ටයිටන්ගේ කතාව විවර කරලා දාන්න හදනකොටම හිස්ටෝරියා මෙන්න මේ වෙලාවේ මිකාසාව නවත්තනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙනකොටත් ස්කල් රෙජිමන්ට් එකේ කට්ටිය ආම් ටයිටන්ගේ බෙල්ල ළඟට ගිහිල්ලා හැංගිලා ඉන්න බර්ට්ල්ගෙන් එරන් නිල්ලනවා. ඉතින් මේ වෙලාවේ හැංගිලා ඉන්න බර්ට්ල් මේ හැමෝගෙම සමාවිල්ලනවා එයාලා කරපු හැම දෙයකටම. ඉතින් බර්ට්ල් කියනවා එයාට කවදාවත්ම කාටවත් හිරිහැරයක් කරන්න උවමනාවක් තිබ්බේ නැහැ කියලා. ඒත් එක්ක මිකාසා මෙන්න මේ වෙලාවේ බර්ට්ල්ට කියනවා එරන් ආපහු දෙන්න කියලා. එහෙම දුන්නොත් එයාලට පාඩුවේ යන්න දෙන්නම් කියලා කියනවා. හැබැයි බර්ට්ල් මෙන්න මේ වෙලාවේ කියනවා එයාලට එයාලගේ මිෂන් එක සම්පූර්ණ කරේ නැත්නම් එයාලගේ ගමට යන්න වෙන්නේ නැහැ කියලා. එහෙම කරන්න නම් අනිවාර්යයෙන්ම එරන් එයාලට අරන් යන්න සිද්ධ වෙනවා කියලා මෙන්න මේ වෙලාවේ මිකාසර කියනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙලාවේ අර්වින් ඇතුළු කණ්ඩායම අනිත් ටයිටන්ස්ලත් අරගෙන වටෙන් ආම් ටයිටන්ගේ ඉස්සරහට එනවා. ඉතින් ආම් ටයිටන්ට සිද්ධ වෙනවා මේ වෙලාවේ අනිත් ටයිටන්ස්ලා වගේම ස්කල් රෙජිමන්ට් එකත් එක්කත් හැප්පෙන්න. ඉතින් අර්වින් මේ වෙලාවේ කෑ ගහලා කියනවා මොන දේ වුණත් එරන්ව බේරගෙන මිසක් ආපහු හොබි යන්නේ නැහැ කියලා. ඉතින් මෙහෙම ඉස්සරහට පහර දෙන්න යනකොටම ටයිටන් කෙනෙක් එකපාරම අර්වින් ගියත් හපනවා. හැබැයි අර්වින් මේ වෙලාවේ කියනවා මොන දේ වුණත් එරන්ව බේරගන්න එක නවත්තන්න එපා කියලා අනිත් ටීම් එකට අණ කරනවා. මෙන්න මේ වෙලාව අපිට පෙන්නනවා මේ ස්කල් ටීම් එකේ ගොඩ දෙනකොට මෙන්න මේ වෙලාවේ මේ ටයිටන්ස්ලා අතින් විනාශ වෙන්න සිද්ධ වෙනවා. හැබැයි මේ ස්කල් ටීම් එක එයාලගේ මිෂන් එක නවත්තන්න නැතුම කරගෙන යනවා. හැබැයි මේ හැමදේම මෙන්න මේ වෙලාවේ මිලිටරි පොලිසිය පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්නවා. හැබැයි මිලිටරි පොලිසිය මේ වෙලාවේ ස්කල් ටීම් එකට උදව් කරන්න යන්නේ නැහැ. ඒත් එක්කම හැංගිලා හිටපු තැනින් එළියට යන බර්ට් වලට මෙන්න මේ වෙලාවේ ආමින් කියනවා ඇනි එයාලට බාර දෙන්නම් කියලා වගේම එයාලට එරන්ව දෙන්න කියලා. එහෙම නැති වුණොත් ඇනිට කරදර කරනවා කියලා මෙන්න මේ වෙලාවේ ආමින් කියනවා. ඉතින් මෙහෙම කියනවත් එක්කම බර්ට් වලට තරහ යනවා. බර්ට් වල මේ වෙලාවේ ආමින්ට තර්ජනය කරනවත් එක්කම අපිට පෙන්නවා තුවාල වෙලා හිටපු අර්වින් මේ වෙලාවේ ඇවිදින් ෂෙනිකෝ බර්ට් වලට පහර දීලා එරන්ව බේර ගන්නවා. ඉතින් ඒ ෂෙනිකෝම ක්‍රියාත්මක කරන මිකාසා මෙන්න මේ වෙලාවේ එරන්වත් අරගෙන ඉක්මනටම මෙතනින් පිටත් වෙලා යනවා. ඒත් එක්කම අපිට පෙන්වනවා මේ වෙලාවේ කණි හිස්ටෝරියාවත් අරගෙන මෙතනින් පිටත් වෙලා යන්න හදනවා. හැබැයි හිස්ටෝරියා නම් කියනවා එයාට එමිය නැතුව කොහෙවත් යන්න බෑ කියලා. ඉතින් අපිට මේ වෙලාවේ පෙන්වනවා එමියත් ටයිටන් ෆෝම් එකේ මෙයාලා පස්සේ මෙනවා. ඉතින් මේ වෙනකොටත් ඇබ්නෝමල් ටයිටන්ස්ලා වගේ රයිනා වට කරගෙන ඇටැක් කරන ගමන් තියෙනවා. ඉතින් රයිනා මේ වෙලාවේ මේ ඇබ්නෝමල් ටයිටන්ලා උස්සලා අරගෙන මිකාසා එරන් යන පැත්තට විසිකනවා. ඉතින් මෙහෙම විසිකපු ටයිටන් කෙනෙක් මෙන්න මේ වෙලාවේ එරනුයි මිකාසා යන පාරට වැටෙනවා. මේ වැටුණත් එක්කම මෙන්න මේ වෙලාව අපිට පෙන්වනවා මිකාසා එරනුයි දෙන්නම් බිම වැටලා ඉන්නවා. ඒත් එක්කම එරන් මේ වෙලාවේ දකිනවා එයාට ටිකක් හුරුබුරුදු ටයිටන් කෙනෙක් මෙයාලා පැත්තට එනවා. ඉතින් මේ hina වෙගෙන එන ටයිටන් වෙන කවුරුත් නෙමෙයි අවුරුදු ගානකට කලින් එයාගේ අම්මව කාපු ටයිටන්. ඉතින් මේ දේ දකින්නත් එක්කම එරන් මේ දිහා පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්වනවා මේ වෙනකොටත් ටයිටන්ස්ලා ගොඩක් ආම් ටයිටන් වට කරගෙන පහර දෙනවා. ඉතින් ආම් ටයිටන් කරන්නේ මේ ටයිටන්ස්ලා උස්සලා අරගෙන හැම පැත්තටම විසිකන එක. ඉතින් එමියත් මේ වෙලාවේ මේ ටයිටන්ස්ලාට එක දිගටම පහර දෙනවා. ඒත් එක්කම මෙන්න මේ වෙලාව අපිට පෙන්වනවා එරනුයි මිකාසා ඉන්න පැත්තට මේ ලොකු ටයිටන් එනවා. මෙන්න මේ වෙලාවේ මේ ලොකු ටයිටන් එරන්ටයි මිකාසාරයි පහර දෙන්න හදනකොටම හනස් මෙතනට එනවා.
කියනවා. හනස් මේ වෙලාවේ මේ ටයිටන් නවත්තනවා. මේ ටයිටන් නවත්තලා කියනවා එයාට අවුරුදු ගානකට කලින් කරන්න බැරි වෙච්ච දේ අද එයා කරනවා කියලා. මෙන්න මේ වෙලාවේ හනස් තීරණය කරනවා මේ ටයිටන් එක සටන් කරන්න. ඒත් එක්ක මේ සීන් එක දුරින්දම් බලන් හිටපු ජෝන් සහ ආමෙන් තීරණය කරනවා හනස්ට ගිහලා උදව් කරන්න. හැබැයි මේ දෙන්න මෙහෙම අස්සයාගේ පිටේ යනකොට මේ දෙන්න ගොඩට මෙන්න මේ වෙලාවේ ආම් ටයිටන් විසිකපු ටයිටන් කෙනෙක් වැටෙනවා. ඉතින් මේ දේ නිසා ජෝන්ට තුවාල වෙනවා. ඉතින් අපිට පෙන්වනවා මේ වෙනකොටත් හනස් තනියම මේ ටයිටන් එක සටන් කරනවා. ඒ වගේම එමියත් හිස්ටෝරියට පහර දෙන්නේ කියලා හිතන හැම අබ්නෝමල් ටයිටන් කෙනෙක් එකම සටන් කරනවා. ඉතින් එමිය මේ වෙලාවේ හිස්ටෝරියත් අරගෙන යන්න හදනකොට හිස්ටෝරියා මේ වෙලාවේ එමියට කියනවා එයාට දැන් තනියම ජීවත් වෙන්න පුළුවන් කියලා. දැන් එයා පොඩි කෙනෙක් නෙමෙයි කියලාත් කියනවා. ඒ වගේම එමියට කියනවා එයා ඒ කාලේ ඉඳන් දුන්න හැම ඇඩ්වයිස් එකක්ම එයාට හොඳට මතකයි කියලා. මෙන්න මේ වෙලාවේ අපිට පෙන්නනවා හනස් තනියම අර ලොකු ටයිටන් එක සටන් කරනවා. ඉතින් මේ ඉස්මයිලි ටයිටන් මෙන්න මේ වෙලාවේ හනස්ව අල්ල ගන්න තමයි හදන්නේ. හැබැයි අපිට පෙන්නනවා හනස් එයාගේ උපරිමෙම මේ ඉස්මයිලි ටයිටන් එක සටන් කරනවා. මෙන්න මේ වෙලාවේ හනස්ට පුළුවන් වෙනවා මේ ඉස්මයිලි ටයිටන්ගේ එක කකුලකට තුවාල කරන්න. ඉතින් හනස්ට උදව් කරන්න කියලා මෙන්න මේ වෙලාවේ එරන් එයාගේ ටයිටන් ෆෝම් එකට හැරෙන්න අතහපා ගත්තා. එරන්ට මේ වෙලාවේ බැරි වෙනවා එයාගේ ටයිටන් ෆෝම් එකට හැරෙන්න. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙනකොටත් ස්කල් ටීම් එකේ ගොඩ දෙනෙකුට තුවාල වෙලා තියෙනවා. ඒ වගේම මේ ඇබ්නෝමල් ටයිටන්ලා මේ වෙනකොටත් ස්කල් ටීම් එක වට කරලා තියෙනවා. ඒත් එක්කම ආමෙන් මේ වෙලාවේ තුවාල වුණ ජෝන්ස්වත් අරගෙන එක ටයිටන් කෙනකින් බේරෙන්න පැත්තකට යනවා අපිට පෙන්නනවා. ඒ වගේම තව පැත්තකින් එක දිගටම හනස් මේ ඉස්මයිල් ටයිටන් එක දිගටම සරන් කරන ගමන් ඉන්නවා. ඉතින් හනස්ට පුළුවන් වෙනවා අනිත් කකුල තුවාල කරලා මෙන්න මේ වෙලාවේ මේ ඉස්මයිල් ටයිටන්ව දන ගස්සන්න. හැබැයි හනස්ගේ වෙලාව හොඳ නැහැ. මෙන්න මේ වෙලාවේ ඉස්මයිල් ටයිටන්ට පුළුවන් වෙනවා හනස්ව අල්ල ගන්න. ඉතින් මේ ඉස්මයිල් ටයිටන් මෙන්න මේ වෙලාවේ හනස්ව ආයි කට ඇතුලට දා ගන්නවා. ඉතින් එරන්ටයි මිකාසරයි මේ වෙලාවේ කරගන්න දෙයක් නැහැ. මේ වෙලාවේ එරන් හයියෙන් අඬන්න පටන් ගන්නවා. එයා දන්න එකම කෙනත් මේ වෙලාවේ එයාට නැති වුණා කියලා. ඒත් එක්ක මිකාස මෙන්න මේ වෙලාවේ එරන්ට කියනවා මොන දේ වුණත් හැමදාමත් එයාලගින්ම මිකාස ජීවිත කාලෙම ඉන්නවා කියලා. ඒ වගේම එරන් දුන්න ස්කාෆ් එකටත් එයා ස්තුති කරනවා. මොකද මේ වෙලාවේ මිකාස දන්නවා එයාලා වට කරගෙන දැන් ටයිටන්ස්ලා ඉන්න නිසා අනිවාර්යයෙන් මේ දෙන්නට විනාශ වෙන්න වෙනවා කියලා. හැබැයි එරන් නම් මේක අවසානයක් කියලා පිළිගන්න ලෑස්ති නැහැ. මේ වෙලාවේ එරන් නැගිටලා මිකාසර කියනවා එයා අවසාන වෙනකම් මේ ෆයිට් එක නම් අතාරින්නේ නැහැ කියලා. ඒත් එක්කම ඉස්මයිල් ටයිටන් මෙන්න මේ වෙලාවේ එරන්ව අල්ල ගන්න හදනවා. මනුස්ස ස්වරූපයෙන් ඉන්න එරන් මේ වෙලාවේ ඉස්මයිල් ටයිටන්ගේ අතට පහර දෙනවා. මේ පහර දෙනවත් එක්කම එරන්ගේ හැංගිලා තිබ්බ ඇබිලිටි එකක් එළියට එනවා. ඉතින් එරන් මේ කෑ ගහනවත් එක්කම මෙන්න මේ වෙලාවේ අනිත් ටයිටන්ස්ලා එකපාරම නැගිටිනවා. ඉතින් මේ අනිත් ටයිටන්ස්ලාට හරියට එරන් අනකරා වගේ මේ අනිත් ටයිටන්ස්ලා දුවගෙන ඇවිදින් මේ ඉස්මයිල් ටයිටන්ට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ ටයිටන්ස්ලා එකතු වෙලා මේ ඉස්මයිල් ටයිටන්ව කෑලි කෑලි වලට කඩලා දානවා. ඒ අතරතුරේ එරන්ට පුළුවන් වෙනවා මිකසත් කරේ තියාගෙන මෙන්න මේ වෙලාවේ මෙතනින් බේරිලා පැත්තකට දුවගෙන යන්න. ඒත් එක්කම අපිට පෙන්නනවා ස්කල් ටීම් එක තීරණය කරනවා එයාලගේ වටේ හිටපු ඇබ්නෝමල් ටයිටන්ලා නැති නිසා ඉක්මනට මෙතනින් පිටත් වෙලා යන්න. ඒත් එක්කම අපිට පෙන්නනවා රයිනයි බෝඩ්ලේ දෙන්න පුදුම වගේ බලාගෙන ඉන්නවා එරන්ගේ මේ අලුත් ඇබිලිටි එක ගැන. ඒත් එක්කම එරන් දකිනවා මේ වෙලාවේ රයිනයි බෝඩ්ලේ දෙන්න මෙතනින් පැනලා යන්න හදනවා. ඒත් එක්කම එරන් කෑ ගහලා කියනවා මං ඔය දෙන්නව නම් අතාරින්නේ නැහැ කියලා. එහෙම කියනවත් එක්කම මෙන්න මේ වෙලාවේ එයාගේ අලුත් ඇබිලිටි එකේ අනිත් ටයිටන්ස්ලාට මේක දැනෙනවා. ඉතින් මේ අනිත් ටයිටන්ස්ලා මෙන්න මේ වෙලාවේ රයිනයි බෝඩ්ලේ ප්‍රහාර දෙන්න එයාලගේ පැත්තට ඉක්මනට දුවගෙන එනවා. මෙන්න මේ ගැප් එකේ ස්කල් රෙජිමන්ට් එක එරනුත් මිකාසවත් අරගෙන මෙන්න මෙතන ඉක්මනට පිටත් වෙලා යනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙලාවේ එමේ තීරණය කරනවා රයිනයි බර්ට්රා උදව් කරන්න යන්න. මේ වෙලාවේ හිස්ටෝරියට කියනවා මොනවා වුණත් හරි තීරණය ගන්න අමතක කරන්න එපා කියලා මෙන්න මේ වෙලාවේ හිස්ටෝරියට කියලා එමේ මෙතනින් පිටත් වෙලා ගිහිල්ලා රයිනයි බර්ට්රා උදව් කරනවා. ඉතින් මේ දේ දැක්ක කණිය ඇතුළු අනිත් අයට හිතා ගන්න බෑ ඇයි එමේ රයිනයි බර්ට්රා උදව් කරන්න ගියේ කියලා. ඉතින් කොහොම හරි ස්කල් රෙජිමන්ට් එකට පුළුවන් වෙනවා එයාලගේ මිෂන් එක සාර්ථක කරගන්න. ඉතින් මේ වෙලාවේ ස්කල් රෙජිමන්ට් එක වෝල්ඩ් එක පැත්තට එන ගමන් මෙන්න මේ වෙලාවේ එරන් කල්පනා කරනවා හනස් පොඩි කාලේ ඉඳන් එයාව දන්න නිසා හනස් ඒ කාලේ එයාට කියපු කරපු දේවල්. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මෙන්න මේ වෙලාවේ චිගන්ෂනා කියන දිස්ත්‍රික්කයේ වෝල්ඩ් එක උඩට රයිනා බ්‍රෝටල් වගේම එමියත් ඇවිදින් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ රයිනා අහනවා එමිය ඇයි එයාලට උදව් කරන්න ආවේ කියලා. ඉතින් එමිය මේ වෙලාවේ එයාලට කියනවා එයාට පිස්සු නිසා තමයි එහෙම උදව් කරන්න ආවේ කියලා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත කාරණේ. මෙන්න මේ වෙලාවේ එමිය කියනවා ඇත්තටම එයා ආවේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. එයාගේ අතින් මේ දෙන්නගේ යාළුවෙක් විනාශ වුණ නිසා ඒකට වන්දි ගෙවන්න තමයි මෙයා මෙහෙම ආවේ කියලා මෙන්න මේ වෙලාවේ රයිනාට කියනවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා ඊළඟ දවසේ ට්‍රාස් කියන දිස්ත්‍රික්කයේ ලීවයි හම්බෙන්න කණීව එක්කගෙන හංචි ගිහිල්ලා තියෙනවා. මොකද මෙයා මෙහි ගිහිල්ලා තියෙන්නේ වෙන මොකටවත් නෙමෙයි. කණීගේ ගමේ ඉන්න ටයිටන් ගැන මෙයාලට වාර්තාව ඉදිරිපත් කරන්න. ඒත් එක්කම අපිට පෙන්නනවා මෙන්න මේ වෙලාවේ එරන් මිකාස ආමෙන් වගේම ජෝන් කතා වෙනවා මේ වෙලාවේ එරන් බේර ගන්න ගිය මිෂන් එකේ එයාලට කොච්චරක් සෝල්ජර්ස් නැති වුණාද කියලා. මේ වෙලාවේ එරන් කියනවා මේ හැම දෙයකම වර්ක් කියන්න ඕනේ රයිනයි බෝටලුයි අන්න ඒ නිසා මේ දෙන්නම කවදාවත්ම අතාරින්නේ නැහැ කියලා මෙන්න මේ වෙලාවේ කියනවා. ඉතින් එතනින් ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මෙන්න මේ වෙලාවේ හංජි අර්වින්ටයි ලීවායිටයි වගේම කණීට කියනවා එයාලා කණීගේ ගමින් එකතු කරගත්ත ඩීටේල්ස් වගේ. ඉතින් මේ වෙලාවේ හංජි මෙයාලට කියනවා මේ ටයිටන්ස්ලා ඇත්තටම මිනිස්සුયો කියලා. මොකද මෙයාලගේ වාර්තාවට අනුව මේ ආපු ටයිටන්ස්ලා වෙන කවුරුත් නෙමෙයි කණීගේ ගමේම ඉන්න මිනිස්සුયો කියලා මේ වෙලාවේ කියනවා. ඉතින් ඔයාලට මතක ඇති කලින් සැරේ එමියත් කියනවා එයාට මොකක් හරි බෙහෙතක් ඉන්ජෙක්ට් කරපු නිසා තමයි එයා ටයිටන් ෆෝම් එකට හැරිලා කාලය ගත කරේ කියලා. මෙන්න මේ වෙලාවේ ලීවායි පුදුම වෙලා වගේ බලනවා. මොකද ලීවායි මේ වෙලාවේ කල්පනා කරනවා එයා මෙච්චර කාලයක් ටයිටන්ස්ලා කියලා හිතාගෙන විනාශ කරලා තියෙන මිනිස්සුයෝද කියලා මෙන්න මේ වෙලාවේ එයා පොඩ්ඩක් කවුලෙන් වගේ මේ වෙලාවේ කල්පනා කරනවා. ඒත් එක්කම අර්වින් මෙන්න මේ වෙලාවේ ලීවායි ඇතුළු පිරිසට කියනවා එයාලා දැන් මේ ප්‍රශ්නේ විසඳන්න ළඟම තමයි ඉන්නේ කියලා. ඉතින් අවසානට අපිට පෙන්නනවා මෙන්න මේ වෙලාවේ බීස්ට් ටයිටන් වෝල් එකක් උඩ ඉන්නවා. ඒ වගේම බීස්ට් ටයිටන් පාලනය කරන මිනිස්සයා මේ වෙලාවේ බීස්ට් ටයිටන් එළියට ඇවිදින් තියෙනවා අපිට පෙන්නනවා. ඉතින් මේ පෙන්නනවත් එක්කම සීසන් 2 මෙතනින් ඉවර වෙනවා. අපි බලමු සීසන් 3 එකේ බීස්ට් ටයිටන් කියන්නේ කවුද? ඒ වගේම එරන්ට මෙයාලත් එක්ක හැප්පෙන්න පුළුවන් වේද කියලා බලමු. ඉතින් ඊළඟ සීසන් එකෙන් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.